උන්ට මං ගැනත් ඔහොම ඇරියස් එකක් තියෙන්න ඇතිනේ. මේක සමාජගත කරොත් මිනිසුන්ට වටී. ඒ කියන්නේ මං ගැනත් ඩබල් කැප් එකක් පිරෙන්න වගේ ෆයිල් තියෙන්න පුළුවන් නේද? මිනිස්සු බලයිද මේ කතාව මම කියන එක කොහේ හරි බලයිද? වැඩසටහනක් වගේ එකක් නෙවෙයි මේක. මේක අපේ අම්මගේ වැඩක් නෙමෙයිනේ. ඒ කියන්නේ මේක මගේ යාළුවෙක් ගැන මොකක් හරි ප්‍රශ්න කිරීමක්ද? බෙහෙත් ගත්තද? මොනවටද? එහෙනම් මේ ලයිට් එක ඕෆ් කරලා ඉන්න බෑ නේද? ජීවිතේ මම හිතන්නේ මැරෙනකම්ම ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒ ගිහිල්ලා ඉතින් පාස් වුණාම සතුටු වෙන්න ඕන නේද? අපි ඊළඟ ප්‍රශ්නයට යමු. අර ප්‍රශ්නෙට උත්තරේ හම්බුණාද? කුෂන් පුටුවක් නැද්ද? පරණ යාළුවෝ මිස් වෙලා තියෙනවා. කොළඹට ගිහිල්ලා දැම්මම මොකක් හරි හිස්තැනක් තියෙන්න ඕනනේ. එම් පොඩි එකක් තිබ්බ නැත්තේ නෑ. මේකම නෑ කියන්නේ. බොරු කියන්න ඕනේ. ඒ කියන්නේ තමුන්ගේ Facebook එකේ දාලා තියෙන දේවල් බොරුම නෙවෙයි. හා යාළුවන්ගේ නමුත් තියෙනවා. මොමුකුත් කළා නෙමෙයි නේද මේක? බෑ. දැන් කොහොමත් බෑ. හැබැයි ජීවිතේ කොතනකදී හරි වා මං හින්දා බැනුම් අහලා තියෙනවනේ. මස් කියලා චිකන් විතරයි කන්නේ හැබැයි.